ස්පෙෂල්ස් මීට් එකේ ක්‍රිකට් තරගාවලියට වොලිබෝල් සහ ක්‍රිකට් තරඟ අඩු නිසා නේ මචං. අපේ එකේ ගොල් අඩු වෙන්නේ. ඒක නිසා ක්‍රිකටුයි වොලිබෝලුයි ඔක්කොම ඕකටත් අයිනේ වගේ අයිබෝන් යාළුවනේ වෙල්කම් ටු බැක් මයි YouTube channel. මගේ YouTube channel එකට ඔයාලා සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මගේ පළවෙනි ලොං වීඩියෝ එක තමයි මේක. ඉතින් කොහෙද අපි මේ ගියේ? ඔයාලා දන්නවනේ පහුගිය දවස්වල කොළඹ විශ්වවිද්‍යාලයේ තිබ්බා ෆ්‍රෙෂර්ස් එක. ඒ කියන්නේ කොළඹ විශ්වවිද්‍යාලයෙන් මගින් ෆ්‍රෙෂර්ස් ක්‍රීඩාවල පවත්වනවා වාර්ෂිකව. සාමාන්‍යයෙන් මේ ෆ්‍රෙෂර්ස් ක්‍රීඩාවල සහභාගී වෙන්නේ ඕනම ෆැකල්ටි එක ෆස්ට් ඉයර් එක. ඉතින් කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ ෆස්ට් ඉයර් එක විදියට තමයි අපි මේ ක්‍රීඩාවල සදා සහභාගී වෙන්න ගියේ. ඉතින් කෑම කන ගමන් අපි සාකච්ඡා වුණේ අද වැඩේ කොහොමද හරියට කරන්න කියලා. අද වොලිබෝල් මැච් එකයි ක්‍රිකට් මැච් එකයි කියන්නේ අනිවාර්යයෙන්ම උණුසුම් තරගයක්. මොකද හැම ෆැකල්ටි එකකම ඉන්නයි ගොඩක් දක්ෂ. ඉතින් ඒකටම වොලිබෝල් මැච් එක තියෙන නිසා අපි කට්ටිය කෑම කාලා ඉක්මනටම ගියා වොලිබෝල් මැච් එක තියෙන පැත්තට. ඉතින් ඔයාලට පේනවාදී අපේ අය තරගයට සූදානම් වෙන ආකාරය. ඉතින් එක්සර්සයිස් කළා එහෙම මේ සූදානම් වෙන්නේ වොලිබෝල් මැච් එකට. අපිට එකටම සෙල්ලම් කරන්න තිබ්බේ ආර්ට් ෆැකල්ටි එකත් එක්ක. ඉතින් දැන් තියෙන්නේ වොලිබෝල් තරගාවලිය ඔයාලට ඇහෙන්න පස්සේ ඉතින් ඔයාලට පේනවාදී අපේ කට්ටිය සෙල්ලම් කරන්න කලින් පොඩ්ඩක් ප්‍රැක්ටිස් වෙලා බලනවා කොහොමද තත්ත්වය කියලා. ඉතින් අපිට ප්‍රථම වතාවට ප්‍රථමයෙන්ම සෙල්ලම් කරන්න හම්බුනේ ආර්ට් ෆැකල්ටි එක. ඉතින් ඔයාලට පේන වෙති උණුසුම් තරගයක් යන ආකාරය. ඇත්තටම මේ තරගය ගොඩක් උණුසුම් තරගයක් උඩා කවුරු ජයග්‍රහණය කරයිද කියන්න බැරි තරමට කොහොමුණත් මේ තරගය ජයග්‍රහණය කළේ අපි. කණ්ඩායම් දෙක අතරම ගියේ. ඉතින් හොඳ කරට කර තරගයක් බලාගෙන ඉන්න අයට ඇත්තටම අපූර්ව තරගයක් බලා ගන්න හැකියාවක් ලැබුණ මේ මොහොතේදී. ඉතින් අන්තිමේදී ඔන්න ඔය විදිහට තරගය අවසන් වුණා. තරගයේ ජයග්‍රහණය කළේ අපි උණුසුම් තරගයක්. ඉතින් පළවෙනි තරගයේම ජයග්‍රහණය කිරීම පිළිබඳව අපි ගොඩක් සතුටු වුණා. ඊමාස මොකද්ද ඔයා තරග ගැන හිතන්නේ? ඇත්තටම මේක මහත් දියුණු තරගයක්. කියන්න මොකද්ද හිතන්නේ තරග ගැන? හොඳට වැඩි දුන්නා. ඔබ මොකද්ද මචං අද තරග ගැන හිතන්නේ? ඇත්තටම මචං අද තරගයේ වොලිබෝල් මැච් එක ගැනනේ. ඔව්. ඇත්තටම වොලිබෝල් මැච් එක අර මැච් එකක් සුපිරි. මේ ඉතින් අපි වොලිබෝල් ටීම් එකේ ඉන්න දක්ෂ ක්‍රීඩකයෙක්. ඉලා ගියාන්කෝ අද තරග ගැන අදහස. අද තරග ගැන එහෙම අදහසක් කියන්නේ මෙහෙමයි. හැම ටීම් එකක්ම දරුණු. ඉතින් දැන් අපි යනවා ඊළඟට අපේ වොලිබෝල් මැච් එක ඉවර වෙලා ක්‍රිකට් එක. මොකද දැන් අපේ ෆැකල්ටි එකේ කොල්ලෝ අඩු නිසා නේ මචං. අපේ එකේ කොල්ලෝ අඩු වෙන්නේ. ඒක නිසා ක්‍රිකටුයි වොලිබෝලුයි ඔක්කොම ඕකටත් අයිනේ වගේ ඔක්කොම සෙල්ලම් කරන්න ඉන්නේ එකම සෙට් එක. ඉතින් දැන් අපි යනවා ක්‍රිකට් එක පැත්තට. අමතක නොවන කාලය. නංගිල මල්ලිලා මේ කැම්පස් එකට ඉන්නවනම් ඔයාලා පළවෙනි වසරට ආවන් පස්සේ ඔයාලගේ ප්‍රථම වසර විසින් තමයි මේ තරඟාවලියට සහභාගී වෙන්නේ. ඉතින් අපි ෆස්ට් ඉයර් එක විදියට අපේ කැම්පස් එක පොඩ්ඩක් තියෙන්නේ කොළඹ විශ්වවිද්‍යාලයෙන් පිට තමයි අපේ පීඨය පිහිටලා තියෙන්නේ. ඉතින් අපේ ෆස්ට් ඉයර් එක විදියට අපි පළවෙනි වතාවට තමයි මේ වැඩේට සහභාගී වෙන්නේ. ඉතින් ඔයාලා එකතු වෙන්න අපිත් එක්ක අපි දැන් යනවා ඊළඟට තියෙන ක්‍රිකට් මැච් එක පැත්තට. ඔයාලා පේන්නේ ග්‍රවුන්ඩ් එක.
ඉතින් අපි ක්‍රිකට් මැච් එකකට මේ විදිහට සහභාගී වුණා. ඉතින් ක්‍රිකට් මැච් එක නම් අපිට ජයග්‍රහණය කරන්න බැරුණා. වොලිබෝල් තරගාවලියේ ෆැකල්ටි 12කින් අපි ලබා ගත්තේ 4 වෙනි ස්ථානය. ඉතින් අපිට ඒකත් ලොකු ජයග්‍රහණයක්. මොකද අපි දුර බැහැර ගෙවාගෙන තමයි ආවේ. ඇත්තටම මාරම ලස්සන දවසක්. අපි හැකි උපරිමෙන් අපි ක්‍රීඩා කළා. ඉතින් අපිට ජයග්‍රහණය කරන්න නම් ලේසි වුණේ නෑ. මොකද ඇත්තටම ප්‍රබල කණ්ඩායම් තමයි හිටියේ. හැබැයි අපි හොඳටම සෙල්ලම් කළේ වොලිබෝල් තරගාවලිය. හැබැයි වොලිබෝල් තරගාවලියේදී අපි තව ටිකක් උනන්දු වුණා නම් සහ ඊට වඩා සැලකිලිමත් සෙල්ලම් කළා නම් අනිවාර්යෙන් අපිට 3 වෙනි ස්ථානය දිනා ගන්න පුළුවන්කමක් තිබුණා. මේ වෛද්‍ය පීඨයේ ප්‍රබල පීඨ එක්ක තරග කරලා ජයග්‍රහණය කරා. දැනට එපමණයි. ඇත්තටම මේ සියලු දේ සම්බන්ධයෙන් අපි අපේ මොකක්ද කියන්න ඕනේ, අපි කාටද ස්තුති කරන්න ඕනේ? අපි හැමෝටම ස්තුති කරනවා මේ වචනේ කියන උදව් කරමු. ඇත්තටම බොහොම ස්තුතියි. ඒ වගේ බ්ලොග් එක කරන තුලාන්ටත් ඒකින් ස්තුතියි අපි හා සමග එක්ුණාට. මගේ කැප් එක නැතුව මේ අන්නර පිට්සෙන් ඉතින් යාළුවනේ ඔන්න ඔය විදිහට තමයි අපේ එදා ප්‍රෙෂර්ස් මීට් එකේ එදා දවස ගත වුණේ. ඉතින් ඔයාලා දිගටම channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. thank you අද මගේ වීඩියෝ එක එක්ක ඔයාලා එකතු වුණාට. ඉතින් මේ වගේ ලස්සන වීඩියෝ දිගටම බලන්න ඕන නම් daily life with තුලා මගේ YouTube channel එක subscribe කරන්න.